රටක් ස්වයංපෝෂිත වීම. රටක් ස්වයංපෝෂිත වෙන තරමට දුප්පත් භාවය නැති වෙනවා. දුප්පත් භාවය තුරන් කරන්න පුළුවන් එකම මාර්ගය වෙන්නේ ගොවිතැන. යම් විදියකට මේ පරිසරයේ සබහා ධර්මයේ පුළුවන් තරම් ඵලයට ප්‍රයෝජනයට අරගෙන මුළු රටක් ගොවිතැනින් සරුසාර කරොත් ඒ රට බොහොම ස්වයංපෝෂිතයි. මිනිසා ජීවත් වෙන සමාජය තුළ ආහාරය කියන එක පළවෙනි තැන වෙනවා. බුදුහාමුදුරුවොත් රාහුල කුමාරයන්ගෙන් ඇහුවේ රාහුලේ පළවෙනි කාරණය මොකක්ද කියලා. පළවෙනි කාරණේ නම් සබ්බේ සත්තාහාරති ටික. එහෙනම් සියලු සත්වෝ ආහාරයෙන් යැපෙන්නේය. ඉතින් විශේෂයෙන්ම මේ මානව වර්ගයාටම මහත් උපකාරම වෙන්නේ ආහාරයයි. ඒ ආහාරය තුලින් ස්වයංපෝෂිත වුණොත් සමගිය, සමාදානය, එකමුතු භාවය, සහෝදරත්වය ගොඩක් දේවල් ඇති වෙනවා. අපි බොහෝ ඉස්සර දෙයක් දන්නවා. ගෙදරක කොස් ගෙඩියක් කැඩුවොත් ඒක හතරට පළලා ගෙවල් හතරකට මේ කොස් ගෙඩිය කෑලි ටික යවනවා. නැත්තම් කොස් ගෙඩි කීපයක් කඩාගෙන එක ගෙදරක ගලවලා අනිත් අයත් හැමෝම එකතු වෙලා ගලවලා කොස් බෙදා ගන්නවා. ඉතින් ඒ වගේම තමයි ගොවිතැන කියන එක. කුඹුරක් අස්සැද්දලා කුඹුරක් කපන දවසට අනිත් ගමේ අයත් එකතු වෙනවා. ඒ ගමේ අය එකතු වුණාම ගොයන් ටික ගොන්නුන්ගෙන් පාගලා ඊළඟට බැත පාහලා බොල්වි ඉවත් කරලා ගෝනි වලට පුරවලා ඒවා එක එක්කෙනාට බෙදා දෙනවා. අර උදව් උපකාර කරපු අයට. ඒ වගේම තමයි ගෙදරක කෑම බීම අඩු වුණේ නැහැ. ගොවිතැන සරුසාර නිසා ගෙවල් වල කෑම බීම හිගතාවයක් තිබුණේ නැහැ. හාල් ටික තියෙන ගෙදර ගන්න. ඉතින් ගෙදර වත්ත පිටියෙන් එළවලු ටික ඊළඟට තමන්ගේ මොන හරි දෙයක් තියෙනවා නම් වත්තේ පොළට ගිහිල්ලා දීලා නගරයට ගෙනියලා ඒක මුදල් කරලා මොන හරි නගරෙන් අරගෙන එනවා. ගෙදර තියෙන නිසා තමයි ඒක නගරයට අරගෙන ගිහිල්ලා වෙළඳාම් කරේ. ඒ නිසා මිනිස්සු බොහොම සතුටින් ජීවත් වුණේ ගොවිතැන නිසා. ඉතින් විශේෂයෙන්ම ගොවිතැනට රටේ ජනතාවට තැනක් නැති වුණාම ජනතාව පීඩනයටපත් වෙලා අපහසුතාවයටපත් වෙලා දුප්පත් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. මිනිස්සු එදා සතුටින් හිටියේ ගෙදරකට මිනිස්සෙකු ආවහම වතුර ටිකක් දීලා කෑම වේලක් දෙනවා. කොහේ දුර පළාත් වලින් ආව වුණත් කෑම ටිකක් දෙනවා. හදිසියෙ වෙළඳාම එනවා මිනිස්සු. ඉස්සර එහෙමයි වෙළඳාම් කරේ. ඒ මිනිස්සයාටත් කෑම ටිකක් දෙනවා. සමහරක් වෙලාවට ගෙදර උයන ව්‍යංජනේ, කොස් ව්‍යංජනේ අනිත් ගෙවල් වලට හවසට බෙදනවා. උයලා බෙදන්නේ. සමහර විට ඒ බෙදෙන ගෙදරට අරගෙන යනකොට ඒ ගෙදර ව්‍යංජන මොනවා හරි ගස්සලා තිබුණොත් ඒ ව්‍යංජන ටික ඒ වාජනයකට හලාගෙන ඒ ගෙදර තියෙන ව්‍යංජනයක් දෙනවා අපට මේක අර යන්න පුතා කියලා. එහෙම කාලයක් එහෙම යුගයක් අපට නම් තිබුණා. ඒ නිසා තමයි කතා කරන්න කියන්නේ මේ පිළිබඳව.
ගොඩාක් මේ පිළිබඳව හොඳින් දැනුවත් වෙන්න ඕන. එක ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ජනතාව ගොවිතැනිය ස්වාම්පෝෂිත වුණොත් මිනිස්සු හිතින් පෝසත් වෙනවා. හිතේ සතුට මිනිසුන්ට තියෙනවා. මිනිසුන්ට යමක් දෙන්න ඕන හැඟීම මේ ලංකාවේ තියෙන මිනිසුන් තුළ හදවතේ. කාට හරි මිනිසෙකුට ආවම වතුර වීදුරුවක් හරි කෑම වේලක් හරි දීලා යන සිරිතක් අපේ මිනිසයන් තුළ තියෙන හොඳට තාමත්. ඒක කරගන්න විදියක් නැහැ මිනිසුන්ට. ඇයි? ගොවිතැන කරගන්න විදියක් නැහැ. රිලවුන්ගේ හරි කරදරේ. මිනිසුන්ට ලොකු පීඩාවක්. වීදුරු කාමරවල ඉන්නා වූ ඇයට කිසි දෙයක් එක පේන්නේ දැනෙන්නේ නැහැ ඒක. නමුත් ගම් වලට වැදිලා බලන්න ඕන මිනිස්සු විඳින දුක ඒ සඳහා. ඒ වගේම ගොවිතැනට තැනක් දෙන්නේ නැහැ. තැනක් හම්බෙලා නැහැ. ඒ නිසා ඒක හරි කනගාටුවට කාරණයක්. ඉතින් මිනිස්සු ගොවිතැනෙන් සරුසාර වෙනවා නම් මිනිස්සු සන්තෝෂයෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා. ඒ ටික එකිනෙකා බෙදාගෙන කරගෙන හරි නගරයට ගෙනල්ලා හරි මුදල් කරලා හරි Tamanට අවශ්‍ය කරන දේක් ගන්න කරන්න පහසු වෙනවා. රටකින් එනකම් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපේ රටේ ස්වාම්පෝෂිතභාවය ඇති කරා නම්. ඒ නිසා පින්වතුනි අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මේ රට බතෙන් බුලතින් කිරෙන් ස්වාම්පෝෂිත නොවුනොත් මේ ජනතාව හැමදාම දුප්පත්. කවදාක්වත් මේ දුප්පත් භාවයෙන් තුරන් වෙන්න හම්බෙන්නෙම නැහැ. ඒක ස්ථිරයි. ඒ නිසා බුද්ධිමත් භාවයට පත් වෙන්න ප්‍රධාන වර්ග කියන නිලධාරීන්ට බුද්ධිය ප්‍රඥාව හොඳින් අවබෝධ වෙන්න අපි ආශිර්වාද කරනවා. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. තෙරුවන් සරණයි.